ඔයා නිතරම කෙනෙක්ව අගය කරන්න පුරුදු වෙන්න. මේ කෙනෙක්ව අගය කරනවා කියන එකත් ඇත්තට මේක හොඳ පුරුද්දක්. ඒක පුරුදු වෙන්න ඕනේ දෙයක්. ඔයා ගාව ඒක නැත්තම් ඒක පුරුදු වෙන්න. මොන හරි දෙයක් කෙනෙක්ගේ හොඳක් දැක්කොත් ඒක කියන්න. අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ කෙනෙක්ගේ නරකක් කියන්නනේ. එක්ක දැක ගම අයියෝ යා මහතයි කියයි. එක්ක කෙට්ටු නම් කෙට්ටු වෙලා මොකද කියයි. එහෙම නෙවෙයි. කෙනෙක් දැක්ක ගමන් එයාගේ මොන හරි හොඳක් දැක්කොත් ඒ හොඳ කියන්න. කියන බොරුවට අර වර්ණනා කරන්න එහෙම නෙවෙයි. ඇත්තටම තමන්ගේ හිතට එකඟව මොන හරි දෙයක් එයාගේ ලස්සනක් දැක්කොත් ඒක කියන්න. කියන වැරදි හොයනවට වැඩිය අපි කෙනෙක්ගේ හොඳක් කියන එක නේද? එතකොට එයාටත් ගොඩක් සතුටින් ඒකේ. මේ වැරදිම කියන්න යනවට වැඩිය. ඉතින් ඒ නිසා මොන හරි දෙයක් එක්කෝ අනිය පොත්තක් ලස්සනයි නම් ඒක හරි කියන්න ලස්සනයි. කියලා ඉතින් අපි හැමෝම ආසයිනේ මේ අපි හොඳ දෙයක් අගය කරනවට කවුරු හරි නේද? ඉතින් අපි දැන් සෝෂල් මීඩියා වල වුණත් එක එක කට්ටියගේ වැරදිම හොය එයාලට බැන කමෙන්ට් දාන වෙලාව මොනවා හරි හොඳ දෙයක් තියෙනවා නම් අඳුරනවා වෙන්න ඕනේ නැහැ. ලස්සන කෙනෙක් දැක්කොත් ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් උක මේ දැම්ම කියලා අපේට හානියක් වෙන්නේ නැහැනේ නේද? මොන හරි වැරදි කිය බැන කමෙන්ට් කරනවට වැඩිය අපි කෙනෙක්ගේ හොඳක් කියලා කමෙන්ට් එකක් දැම්මම මේකේ මොකද්ද වෙන වැරද්ද? එයාටත් හොඳයි. ඒකෙන් අපිට සතුටක් ලැබෙනවා. එතකොට ඒක බලන කෙනා වුණත් මෙයා හරි හොඳ කෙනෙක් කියලා අපි ගැනත් හිතනවනේ නේද? ඉතින් ඒ නිසා මේ ඔය බැන කමෙන්ට් කරන වෙලාවේ මොන හරි හොඳක් දැක්කොත් හොඳයි කියලා දාන්න. එහෙම නැත්නම් ඔය නරක දේවල් දැක්කොත් සද්ද නැතුව අහක බලාගෙන දැක්කේ නෑ වගේ යන්න. මම නම් එහෙමයි. ඔය ඕන තරම් දේවල් දකින්නවා සුදුසු නැති ගැළපෙන්නේ නැති හරියන්නේ නැති දේවල්. ඉතින් මම ඒවට මොකුත් කියන්නේ නැහැ. දැක්කේ නෑ වගේ උඩට කරලා යනවා. මේ අනිවාර්යෙන් හොඳක් දැක්කොත් නම් මම ලස්සන කෙනෙක් දැක්කොත් අනිවාර්යෙන් ලස්සනයි කියලා දානවා. මොන හරි ඩාන්ස් එකක් ලස්සනට කරනවා දැක්කොත් ඒක ලස්සනයි මේ ඩාන්ස් එක කියලා දානවා. මම නම් එහෙම පුරුද්දක් විදියට මම ගොඩක් වෙලාවට හැමෝගෙම හොඳක් දකින්න උත්සාහ කරන කෙනෙක්. ඔයත් ඒක ඔයාගේ ජීවිතේටත් මේ එකතු කරගන්න හැම කෙනෙක්ගෙම හොඳක් දකින්න පුරුදු වෙන්න. කියන්නේ මොනවා හරි හොඳක් දකින්න පුරුදු වෙන්න. මේ ඒක ඇත්තටම හොඳ පුරුද්දක් අපි මේ ඇති කරගන්න ඕනේ.